අයිබෝවන් කියලා පිළිගන්නවා ෆ්‍රීමයින්ඩ් YouTube channel එකට. අද අපි බලමු මුදල් ඉතිරි කරන ක්‍රම 10ක් ගැන. ඔයාට සල්ලි ඉතිරි කරන්න අමාරුයිද? ඉතින් මුදල් ඉතිරි කරන්න සරල ක්‍රම 10ක් ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. අංක 1 බජට් ප්ලෑන් එක තියාගන්න. මාසෙ මුලින්ම ඉන්කම් එකෙන් කෙටි බජට් එකක් ලියාගන්න. ඒකෙන් නිකරුණේ වියදම් වෙන දේවල් පාලනය වෙනවා. අංක 2 ඔයාට ලැබෙන මුදලින් 150ක් අවශ්‍යම දේවල් වලටත් 130ක් අමතර දේවල් වලටත් 120ක් ඉතිරි කිරීමටත් යොදවන්න. 3 ආවේගශීලීව මිලදී ගැනීමෙන් වළකින්න. හිතට ආව ගමන් ඇස ගැටෙන දේවල් එක දවසට ප්‍රමා කරන්න. අදම ගන්න එපා. අංක 4 ඩිස්කවුන්ට් සහ ඔෆර්ස්. ගොඩක් අවස්ථාවල ඔබට අවශ්‍ය දේවල් සේල් දාලා තියෙනවා. නැත්නම් ඔෆර්ස් දාලා තියෙනවා. ඒවයින් මිලදී ගැනීම සිදු කරන්න. අංක 5 ණය උගුලට අහු වෙන්න එපා. කුලියට ගැනීම සහ අනවශ්‍ය ණය ගැනීමෙන් වළකින්න. ඒ දෙකම අනවශ්‍ය පොලියක් නාස්ති කරනවා. අංක 6 වියදම් කිරීමට පෙර ඉතිරි කරන්න. පළමුව ඉතිරි කරන්න. පස්සේ වියදමට ගන්න. අංක 7 හදිසි අරමුදල. මේ සඳහා එක් ගිණුම පවත්වා ගන්න. හදිසි අවස්ථාවකදී හර කිසිම අවස්ථාවකදී එම මුදල් පාවිච්චිට ගන්න එපා. මාස 3කට සැරයක්වත් එම ගිණුමේ මුදල් වැඩි කරන්න. අංක 8 ඔන්ලයින් ඉන්කම් එකක් නොහොත් මාර්ගගත ආදායම. ඔබේ වාසියට නිදහස් සේවය මාර්ගගත ව්‍යාපාර උත්සාහ කරන්න. මේවායින් අතුරු ආදායමක් උපයා ගන්න පුළුවන්. අංක 9 වියදම් නිරීක්ෂණය කරන්න. දිනපතා පොතක් හෝ ඇප් එකක් පාවිච්චි කරලා වියදම් නිරීක්ෂණය කරන්න. එවිට ඔබට අපතේ යන මුදල් පිළිබඳ අවබෝධයක් ලැබේ. අංක 10 ඔබේ මුදල් නැවත ආයෝජනය කරන්න. ඔබ ඉතිරි කරගත් මුදල් නැවත ආයෝජනය කරන්න. කුඩා ව්‍යාපාර, බැංකු තැන්පතු, ස්ථාවර තැන්පතු ආදී වැනි දේවල් වලට. මේකම 10 අනුගමනය කළොත් ඔබේ මුදල් නිකරුණේ අඩු වෙන්නේ. වැඩි කරගන්න පුළුවන්. අර මීට වඩා ක්‍රම දන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.